හයි මචාන්ලා හදිස්සියම ලංකාවට එන්න වුණා. ඉතින් අද මම ඇවිත් ඉන්නේ ඓතිහාසික පොළොන්නරු පුරවරයට කතා කළ යුතුම දෙයක් ගැන කතා කරන්නයි. ඉතින් උඹලා දැනටමත් දන්නවා කාලයක් තිස්සේ එන මේ අලි මිනිස් ගැටුම ගැන. මචාන් මේ වෙනකොට නවත්ත ගන්න බැරි තරමටම තත්ත්වය බරපතල වෙලා තියෙන්නේ. මේ වෙනකොට වැලිකන්ද බේස් හොස්පිටල් එකටත් අලි පැනලා හොස්පිටල් එකේ තියෙන ඇම්බියුලන්ස් වලටයි තව දේපල කිහිපයකටයි විශාල ලෙස හානි කරලා තියෙනවා. මචාන් මේ හොස්පිටල් එකත් අනිත් හොස්පිටල් වගේම වුණත් දැන් මේක අලින්ට ගිය හොස්පිටල් එකක් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලිමුකෝ. මේ වැලිකන්ද මූලික රෝහලේ ඇම්බියුලන්ස් එක මේ තියෙන්නේ. මේ අනිත් එක අද රෑ රෝහලට අලි ඇවිල්ලා රෝහලේ ඇම්බියුලන්ස් එක නවත්තලා තියෙන වෙලාවේ ඇම්බියුලන්ස් එකට පහර දුන්නා. මේ වීදුරු කටු මේ තියෙන්නේ. කැඩිලා පිටිපස්සේ ස්ක්‍රීන් එක කැඩිලා. දැන් අපිට ඇම්බියුලන්ස් දෙකෙන් එක ඇම්බියුලන්ස් එකයි තියෙන්නේ. මේ දේවල් වෙන්න කලින් අපි කීප වතාවක්ම අදාළ බලධාරීන්ට කිව්වා මේකට ඇක්ෂන් එකක් ගන්න. රෝහලට අලි ඇවිල්ලා මේ සේවකයන්ගේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ආරක්ෂාවට කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනකන් අරන් නැහැ කියලා. කොච්චර දැනුවත් කරත් තාම ඇක්ෂන් එකක් කරන්නේ නැහැ. මිනිස් ජීවිතයකට අනුතරක් වෙන්න කලින් දැන්වත් මේ ගැන හොයා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. දොස්තර මහතුරු ලෙඩ්ඩු බලන්න එනවා. මේක රැයක් දවාලන්න නැතුව ලෙඩ්ඩු වෙන තැන. හැම ලෙඩෙක්ම එනවා. අලි ගහලද හැම ලෙඩෙක්ම එනවා. අපි කොහොමද උඩ මේ ලෙඩ්ඩු අරගෙන ඉන්නේ මේ කොරිඩෝර් එක මැදි. අපිත් මෙතන රස්සාවනේ කරන්නේ මේ කඩටියෙක් නෙමෙයි හැම තැනකටම දැනුම් දෙනවා. කිසිම මේ ඒකට නෑ විසඳුමක්. උඹලට පේනවද කොච්චර අවදානමකද මේ රෝහල් කාර්ය මණ්ඩලය වැඩ කරන්න කියලා? ලෙඩ්ඩුන්ටත් ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ. දැන් බලපන්. හදිසි ලෙඩෙක්ට ඩොක්ටර් කෙනෙක් ප්‍රතිකාර කරමින් ඉන්න වෙලාවක මේ අලියෙක් ඇවිත් පහර දුන්නොත් ලෙඩා සහ දහස් ගණන් ජීවිත බේරන අපේ ඩොක්ටර්ස්ලා අපිට නැති වෙනවා. මචං මිනිස්සු වගේම අලිත් ජීවත් වෙන්න ඕනේ. කොච්චර ආණ්ඩුවාවත් මේකට තාම විසඳුමක් දෙන්න බැරි වුණානේ. කොච්චර අලි මිනිස්සු මලත් උඹලට වගේ වගක් නැහැ. අදාළ බලධාරීන්ටයි වත්මන් රජයටයි මම මේ කියන්නේ. මේක හොස්පිටල් එකක්. මේකට ඉක්මන් විසඳුමක් ගත්තේ නැත්නම් වටිනා ජීවිත රැසක් අපිට නැති වෙයි. ඉතින් මේ වෙලාවේ අලි වැටක් හෝ මොකක්ම හරි පිළියමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝගෙම අවධානය මේ වෙනුවෙන් මම ඉල්ලනවා. ඉතින් guys මම මේ මිනිස්සු වෙනුවෙන් අදාළ බලධාරීන්ට මේක පේනකම් ෂෙයා කරන්න කියලා උඹලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම ජය වේවා.